කොහෙද යන්නේ? ඔය යනවා මාත්‍යෝ. ඔයාගේ නම මොකද්ද? මගේ නම ඔව්. පද්මසිරි. ඔයාගේ නම මොකද්ද? තාන්ති නන්දේ. ඔයාලා දෙන්නගේ ලව් එකද? ඔව්. බැඳලා කොච්චර කාලද? දැන් අවුරුදු 30ක් විතර. ආදරවන්තයෝ. ඔව්. පොඩ මේ හරියට දෙන්නම ළඟට. දැන් කොහෙද මේ යන්නේ? තාත්තයි අම්මයි? මාත්‍යෝ මම පොල් කඩන රස්සාව කරුවේ. හරි. අංශභාගය හැදුනා. හරි. දැන් කුලියට ගෑක ඉන්නේ. හරි. ගෙදර කුලියක වා ගන්න දෙයක් නැහැ. ඉතින් අපි දෙන්න යන්නේ දැන්. ඊයක් හරි හොයා ගන්න ළමයි. කොහෙද ගෙවල්? ස්වර්ණටයින් පාර. ඔව්. මොකද? ඔයාලා දෙන්න ආදරවන්තයෝද? ඔව් ඔව්. තාමත් ආදරෙන් ඉන්නේ? හයිකරලා මෙහෙම ඉන්නේ. එකටමයි ඉන්නේ නේ? ඔව්. ජීවිතේ කොච්චර අසරණ වුණත් ඔව්. දෙන්න එකට පාරේ යනවා කීයක් හරි හොයාගෙන නේ? ඔව්. ආ? ඔව්. නරකම් මෙහෙම තමයි. දැන් ඇයි මං මේ කතා කරේ ඔයාලා දෙන්නට දැන්? දන්නේ දැන් මං මෙතනින් එද්දී ආව හම්බෙන් දැකලා පාරේ කතා කරා. ඇයි මං කතා කරේ මං? ඇයි කතා? මොනවද කතා කරලා කියලා අපි දන්නේ නැහැ. හ්ම්. මාත්‍ය කතා කරමු නිසා මේ වෙලාවේ ඕනම දෙයක් කියන්න මං දෙනවා. කුලිය ගෙවා ගන්න තමයි අපිට අවශ්‍ය. කීයද කුලිය? මාතේට 8000යි පොඩි ගේ කෑල්ලකින් මාතර 810යි. මාසෙ 8,000යි. පොඩි ගේ කෑල්ල. පොඩි කෑල්ලක ඉන්නේ මාත්‍යෝ. පොඩි ගේ කැල්ලක් කියන කොහෙද ගේ කැල්ල? බොරල්ලේ. බොයල්ලේ. අද අටක් විතර දින එක තමයි. ළමයි නේ? දුවලා දෙන්නෙක් ඉන්නවා. කොයාලා? එක දුවෙක් බැලලා අන්දාල්පුරේ. ආ. අනිත් එක නා කළුතර. එයාලා හොඳින් ඉන්නවනේ. ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. එයාලට බලන්න අමාරුද ඔයාලා? ඔව් ඒගොල්ලෝ ආවේ ජීවත් වෙන්නේ. අමාරුවෙන් ජීවත් ඒ කියන්නේ දැන් ගෙදර කට්ටිය ගෙදර යන්න කියනවද? යන්න කුලිය දෙන්න එපායිනේ මාසෙට මහත්තයෝ. ඉතින් දැන් මේ පාර අපිට මම අබාංශකේ වැඩ කරා. මාවත් එක්කින් ටිකක් වුණා. කො මොකද උනේ? මේ දැන් අත නිගොල්ලා උඩ කවුල්ලලා තියෙන අතින් වැඩක් කරගන්න. මේ කීයක් වෙනවද? දැන් මහත්තයෙක් දුන්න 1150ක් මහත්තයෝ. කුලිය කීයක් වෙනවද දැන් ගාන ඔක්කොම? ආ? 16ක් දෙන්න ඕනේ. 16ක්? 8,1000යි දෙක. ඔව්. එක මාසයකට 8,1000යි අනිත් මාස දෙකටම 16යි. 16,1000යි. දැන් මේ බෑග් එකේ මොනවද තියෙන්නේ අම්මා? බෑග් එකේ මෙයා මේ කාඩ් එකක් ගහගෙන තියෙනවා ඊට කුලිය ගෙවා ගන්න උපකාරයක් කරා. කරන්න කියලා. ආ. ඒක තමයි තියෙන්නේ. ඇත්තටම අසරණයි නේ? ඇත්තටම අසරණයි නේ? මන් දෙනවා 16,000ක් දැන් ඈ. විනාඩියකින් නොමින් නේ? නොමින් විනාඩියකින්. මේ මගේ අතේ තිබේ මෙච්චරයි. ප්‍රාය මාත්‍ය බොන්ගෙන් සිද්ධ වෙනවා. ගොඩාක් මහත්තයෝ ලොකු පිනක් මහත්තයාට උපෝපන් ජාති පින් ලැබෙනවා. මොකද අපි මේ ගමන දැන් යන්නද අපිට හැරලා යන්න පුළුවන් නේ මාත්‍ය නොන් ටික ගා යන්න නතුව. ඇයි මට හිතුණු උදව් කරන්න ඕනේ කියලා? ඉතින් මාත්‍ය මහත්තයාට හිතින් දැක් මොනවාරි මන් දන්නේ නැහැ කියන්නේ. මන් දන්නේ මට කියන්න තියෙන උපෝපන් ජාති පින් සිද්ධ වෙනවා. එච්චරයි. නෑ ඕකෙන් ඕක ගෙවා ගන්න එච්චරයි තියෙන්නේ. අර මාත්‍ය 10 දුන්නේ කොට තමයි. මාත්‍යගේ බාර දාම්බෙන් නිසා තමයි අර මාත්‍ය 10. 10 දුන්නේ 16 වෙන්නේ. 10ක් තිබ්බා මාව හම්බුණා 15,000ත් එක්ක. මගේ අතේ තිබ්බේ මොච්චරයි. හරි. සතුටුයිද? ගොඩාක් සතුටුයි මහත්තයෝ ගොඩාක්. කොච්චර සතුටුද? කියන්න බැරි තරම් සතුටුයි. කොච්චර සතුටුද? යන්න බෑ තරම් සතුටක්. ආදරේද මට? ආදරේ මට වෙන මුකුත් ඕනේ යංග බීලයි. මට වෙන මුකුත් ඕනේ මට වල දෙනගේ ආශිර්වාද තිබ්බනම් ඇති මේක දුන්න යාළුවෙකුත් ඉන්නවා මේ යාළුවත් අපි මේ මෙච්චරයි කියන්න තියෙන්නේ අපි අරයි යන්නේ අපි කරන දේවල් විතරයි විතරයි මහත්තයෝ. ඔයාලා මොකක් හරි පිනක් කරලා දෙන්නේ නැති කවදාද දවසක